හොඳයි සියලු දෙනාටම ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ විදුලි තාක්ෂණ පාඨමාලාවේ සිදු කරනු ලබන තවත් පරීක්ෂණාත්මක කටයුත්තක් ගැන. එතකොට මම ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි අනුබද්ධ විදුලි ඉංජිනේරු සජීව තොටහේවා. එතකොට මම ඔබට අද ඉදිරිපත් කරන්න යන්නේ ඔබ ප්‍රායෝගිකව වැඩ කරන්න ගියාම ඔබ සාමාන්‍යයෙන් කරන පොදු විදුලි තාක්ෂණ ශාස්ත්‍රයට තර්කානුකූලව පිළිගත නොහැකි යම් කරුණක් සම්බන්ධව. එතකොට මේ පාඨමාලාවේදී අපි උගන්වන්නේ අන්න එවැනි දේවල්, විශේෂයෙන්ම සාමාන්‍ය සාම්ප්‍රදායිකව නොකරන නමුත් ප්‍රායෝගිකව ගොඩක් වැදගත් වෙන කරුණු තමයි ඉදිරිපත් කරන්න යන්නේ. ඒකට බලන්න ඔබ මම මේ කියන කාරණේ දැන සිටියාද කියලා. ඒකට මගේ අතේ තියෙන මල්ටිමීටර් එකක් තියෙනවා, සාමාන්‍ය බල්බ් දෙකක් තියෙනවා. ඔබ මේවා දැකලා ඇති. එතකොට මේකේ ගහලා තියෙනවා අපි ගත්තොත් වොට් 100ක බල්බයක් කියලා වෝල්ට් 230න් වැඩ කරන. ඔයාලට පේනවා ඇති. මේකට මම හිතන්නේ අගයක් මැකිලා තියෙන්නේ. මේක වොට් 5 බල්බ් එකක් ඔයාලා දන්න විදිහට. ඇත්තටම මේක වොට් 5 නෙමෙයි. හරි. මේකේ තියෙනවා වොට් 15ක පමණ ප්‍රමාණයක් තියෙනවා. ඔබ සාමාන්‍යයෙන් මේක හඳුනගෙන නැත්තේ වොට් 5 කියලා හඳුනගෙන මේකට ওই P = VI වගේ V = IR දාලා ගණන් හදලා බෑ ඇති. ඉතින් ඒක සම්පූර්ණ වැරදි. හරි. ඉතින් අපි බලමු මොකක්ද ඒ කියන එක සම්බන්ධව. ඒතර මගේ අතේ මල්ටිමීටර් එකක් තියෙනවා. මම මේකේ වොට් ඔයාලා දැක්කා. මම මේ බල්බේ සලකන්නම් පළමු වොට් 100ක ප්‍රමාණයක් ගහලා තියෙනවා 230 වෝල්ට් කියලා. මම මේකේ මේ කම්බියේ ප්‍රතිරෝධය මම පොඩ්ඩක් මනලා බලලා ඉන්නම්. ඒතර මේකට කියන නම ඔයා දන්නවා ඉන්කැන්ඩිසන්ට් ලෑම්ප්. එහෙම නැත්නම් සරලව කිව්වොත් සූත්‍රිකා පහන කියලා කියන්නේ. ඒතර අපි මේකේ මේ ප්‍රතිරෝධය මනලා බලලා ඉමු. මම මල්ටිමීටරේ දාගන්නවා මගේ 2000 ඕම් පරාසයට දාලා මේකේ බෑක් ලයිට් එකත් ඔන් කරගන්නවා. ඔන් කරගෙන මම මේ විදිහට මල්ටිමීටරේ අග්‍ර දෙක භාවිතා කරලා මේකේ මනලා බලනවා මම ප්‍රතිරෝධය කොච්චර පෙන්වනවද කියලා. ඔයාලට පේන ඕම් 40ක ප්‍රමාණයක් පෙන්වනවා නේ. දල වශයෙන් ඕම් 40ක ප්‍රමාණයක් පෙන්වනවා. එතකොට අපි බලමු මේ ඕම් 40ක ප්‍රමාණය කියන්නේ මේකේ තියෙන සූත්‍රිකාවේ ප්‍රතිරෝධය ඕම් 40ක ප්‍රමාණය. දැන් ඔබ හිතනවා මේක ඕම් 40 කිව්වහම මේක පත්තු වෙන වෙලාවෙදිත් මේකේ ඕම් 40ක් තියෙනවා කියලා හිතලා තමයි ඔබ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික විදිහට ගණන් හදලා ඇත්තේ. නමුත් ඒක වැරදි. රයිට්. අපි බලමු මොකද්ද මේකේ වැරද්ද කියලා. එතකොට ඔබ දන්නවා P = V වර්ගයේ බෙදීම R කියන සමීකරණය. එතකොට අපේ වෝල්ටීයතාවය වෙන්නේ මේක මම මේ බල්බයට යදුවොත් එහෙම දැන් R අපි මැනගත්තනේ ඕම් 40යි කියලා. ඔබ හිතනවා මේ 40 ෆික්ස්ඩ් වැලියු එකක්. එහෙම නැත්නම් ස්ථිරව පවතින වැලියු එකක් කියලා. ඉතින් බලමු අපි එතකොට අපිට වෝල්ටීයතාව විදිහට මම මේකට ලබා දෙන්නේ වෝල්ට් 230යි. 230 වර්ග කරන්න ඕනේ. ඒ කියන්නේ දෙපාරක් වැඩි කරන්න ඕනේ. ඒක බෙදන්න ඕනේ 40න්. එතකොට මේක අපි බෙදලා බලමු. මෙතන වැඩි කරාම එනවා 52900ක්. ඒක බෙදලා බලමු 40න් කොහොමද කියලා. මම මගේ ගණක යන්ත්‍රය පාවිච්චි කළා. මම බෙදනවා 52900 බෙදමු 40න්. එතකොට 1322.5ක් කියලා එනවා. 1322.5ක් කියලා එනවා. ඒ කියන්නේ මේකේ ජවය පවර් එක 1322.5යි වොට් කියලා තමයි ඔයාලට ලැබෙන්නේ. නමුත් මේකේ ගහලා තිබ්බේ කීයද? වොට් 100යි. ඔබ දැක්ක එක වොට් 100යි ගහලා තියෙන්නේ. ඉතින් අපිට ආපු උත්තරේ 1322.5යි. එතකොට මේක සම්පූර්ණ වැරදි. ඔයාලට තේරෙනවනේ ඒක. ඔබ එහෙම මෙතෙක් කල් ගණන් හදුවා නම් ඒක සම්පූර්ණ වැරදි. හරි. එතකොට ඇයි එහෙම වැරද්දට හේතුව? ඇත්තටම මේකේ තියෙන මේ සූත්‍රිකාව අපි කියන non-ohmic properties තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම සරලව ඕමික නොවන ගුණාංග තමයි මේකේ තියෙන්නේ. එතකොට ඕමික ගුණාංග තියෙන ඒවටනේ අර V = IR වගේ දේවල් දාලා අපිට ගණනය කිරීම කරන්න පුළුවන්. එතකොට මේකට එහෙම බෑ. ඔබ V = IR දාලා මේකට යම් යම් ගණනය කිරීම කරා නම් ඒක ප්‍රායෝගිකව ඔබ කරන්න ගියොත් එහෙම ඒක වැරදෙනවා. ඉතින් ඒක නිසා
මේකේ ඔයා දැක්ක ප්‍රතිරෝධය ඕම් 40ක් කියලා ලැබුණා. නමුත් මේ 40 කියන එක වෙනස් වෙනවා, වැඩි වෙනවා. හරි. 40 කියන එක වැඩි වෙනවා. මේක සප්ලයි දීලා මේක රත් වෙනවනේ යම් ප්‍රමාණයකනේ. උෂ්ණත්වයේ මත මේ කම්බියේ තියෙන ප්‍රතිරෝධය රඳාපවතිනවා. හරි. එතකොට මේක අපි කියන පොසිටිව් ටෙම්පරේචර් කොෆිෂන්ට් මැටීරියල් එකක් තියෙන්නේ. එහෙම නැත්නම් උෂ්ණත්ව ධන සංගුණකාකාරී මැටීරියල් එකක් තියෙන්නේ. මේක උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වෙනකොට එතකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතකොට බෙදෙන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ එහෙනම් මේ එනේ උත්තරේ අඩු වෙන්න ඕනේ. එහෙමනම් සාර්ථකයි නේ. අතු අපි අර විදියට මැනලා මේකේ කැල්කියුලේෂන් කරොත් එහෙම වැරදියෝ. right. right. එතකොට මම මේ බල්බ් එක ගත්තොත් මේක සාමාන්‍යයෙන් ඔයාලා දන්න විදියට වොට් 5 බල්බ් එක කියලා ඔයගොල්ලෝ කියන්නේ. නමුත් වොට් 5 නෙමෙයි මේක මැනලා බැලුවොත් ඇත්තටම වොට් 15කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට ඔයා ප්‍රායෝගික කටයුතු සඳහා මේක වොට් 5යි කියලා අරගෙන ගණනය කිරීම කරලා භාවිතා කරොත් ඒක වැරදි. හරි. එතකොට මේ බල්බේ ගන්න විදුලි ධාරාව වෙනවා මිලි ඇම්පියර් 65ක ප්‍රමාණයක් වෙනවා. හරි. ප්‍රායෝගිකව ඔයාලට පුළුවන් ක්ලෑම් මීටරයක් පාවිච්චි කරලා එහෙම නැත්නම් ඇමීටරයක් පාවිච්චි කරලා මැනලා බලන්න මිලි ඇම්පියර් 65ක ප්‍රමාණයක් එනවා. හරි. ඉතින් අපි බලමු මිලි ඇම්පියර් 65ක ප්‍රමාණය මේක ලබා දීලා තියෙන වෝල්ටේජය අපි 230 දෙන්නේ නේද මෙතනින්. දින්නට පස්සේ කොච්චර ජවයක් අපිට ලැබෙනවද කියලා අපි පොඩ්ඩක් බලමු. අපි එතකොට මේ බල්බයට ලබා දෙන වෝල්ටේජය වෝල්ට් 230යි. හරි. 230ක වෝල්ටේජතාවයක් තමයි අපි ලබා දෙන්නේ. ඒ වගේම මේක ගන්න ධාරාව මිලි ඇම්පියර් 65. මිලි ඇම්පියර් 65 කියන්නේ ඇම්පියර් වලින් 1000න් බෙදුවොත් 0.065 ඇම්පියර්. හරි. අපි ওই දෙක වැඩි කරලා බලමු. ජවය කියන්නේ වෝල්ටේජතාව වැඩි කිරීම ධාරාව කියන කාරණේ නේද? ඒතර වෝල්ටේජතාව වැඩි කිරීම ධාරාව කියන කාරණේට අපි යෝග යොදලා ඕක වැඩි කරලා ගත්තොත් අපි බලමු අපිට කීයක් විතර ලැබෙයිද කියලා. right. P සමානයි VI නේ වෝල්ටේජතාව වැඩි කිරීම ධාරාව කියන්නේ ජවය. ඒතර වෝල්ටේජතාව 230යි 230 වැඩි කරලා බලමු 0.065. එතකොට ඔයාලට උත්තරයක් එවි 14.95යි. දල වශයෙන් ආසන්න වශයෙන් වොට් 15යි. ඒතර ඇත්තට මේ බල්බ් එකේ ජවය වොට් 15යි. මේක නාමිකව කිව්වට අපි වොට් 5යි කියලා වොට් 15ක ජවයක් මේකෙන් අපිට ලබා දෙනවා. ඉතින් ඔයා ප්‍රායෝගික කටයුතු කරනකොට මේක P වලට වොට් 5 දාලා වෝල්ටේජතාව 230 දාලා බෙදලා බලන්න මිලි ඇම්පියර් 20ක් විතර වෙන්නේ. හරි? 5 බෙදීම 230 දාලා බලන්න. ඒතර කරන්ට් එක එනවා මිලි ඇම්පියර් 20ක් විතර එන්නේ. ඒතර මිලි ඇම්පියර් 20යි කියන්නේ 0.02යි නේ කරන්ට් එක. ඒතර වැරදිනේ. ඒ වගේ 3 ගුණයක් විතර අරන් තියෙනවානේ. ඒක නිසා ඒ කාරණා වැරදි. හරි? ඒතර මම දැකලා තියෙනවා මේක මේ ට්‍රිප් ස්විච් චෙක් කරන්නත් කට්ටිය පාවිච්චි කරනවා. එතකොට ඒගොල්ලෝගේ කිසිම දැනීමක් නැතුව තමයි මේක පාවිච්චි කරන. ඇත්තටම ට්‍රිප් ස්විච් එක මිලි ඇම්පියර් 65 දී තමයි චෙක් වෙන්නේ ඔය කියන විදිහට. මේක P සමාන VI දාලා නිකන් මිලි ඇම්පියර් 20යි කියලා දාලා ට්‍රිප් ස්විච් චෙක් කරන්න. එහෙම නැත්නම් ට්‍රිප් ස්විච් කියන අපේ RCB එක චෙක් කරන්න පාවිච්චි කරනවා කට්ටිය. ඒක වැරදි. එහෙම පාවිච්චි කරන මේන් දෙකක් දානවා. දෙකක් ශ්‍රේණිගතව දැම්මත් මේ යගේ බහිනවා භාගයකට. හරි? මේ වගේ බල්බ දෙකක් අරගෙන ශ්‍රේණිගත විදියට සම්බන්ධ කළා අපි ප්‍රධාන විදුලි සැපීමට මේක සම්බන්ධ කරොත් එහෙම නැත්නම් අපේ අර ට්‍රිප් ස්විච් එකට සම්බන්ධ කරොත් හරි මේ විදියට එතකොට මේක හරහා යන ධාරාව මිලි ඇම්පියර් 65 නේ මිලි ඇම්පියර් 65 කියන එක දෙකෙන් බෙදෙනවා ශ්‍රේණිගත කරපු නිසා. එතකොට මිලි ඇම්පියර් 32.5කට විතර තමයි ඔයාලගේ ඔය ගෙදර ට්‍රිප් ස්විච් එක චෙක් වෙන්නේ නේ. අපි 30 ආසන්නයේ චෙක් වෙනවා නම් හොඳයි කියනවා නේද නේ. නමුත් මේක චෙක් කරන්න ස්ටෑන්ඩඩ් ටෙස්ට් එකක් අපිට තියෙනවා. ඒක තමයි සම්මතම ක්‍රමය. නමුත් රෆ්ලි අපිට චෙක් කරගන්න මේ ක්‍රමවේදේ පාවිච්චි කරන්න පුළුවන්. කොයිලාගත් 5 වොට් කියන නාමිකව තියෙන 5යි කිව්වට ඕකේ 15ක් තියෙනව නේද? ඔය කියන විදිහට නේද? ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක ප්‍රැක්ටිකලින් වොට් මීටරයක් දාලා මැනලා බලන්න පුළුවන්. වොට් 15කට ආසන්න ප්‍රමාණයක් පෙන්වනවා මේකේ ජවය. හරි? ඉතින් මම මේ මැනලා තියෙන නිසායි කියන්නේ. එතකොට මේක මැනලා ගන්නේ කිරීමේ යම් ප්‍රමාණයක් කියලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාලට දැනගන්න පුළුවන් ඔය ප්‍රැක්ටිකල්ස් වලදී. අපි එහෙනම් ඉදිරියේදී කතා කරමු තවත් මේ වගේ විශේෂ වූ කාරණා සම්බන්ධව. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි.